ඔව් 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 ඔව්. ඔන්න ඔයාලට පෙන්වන්න යන්නේ කූනිස්සෝ අල්ලන විදිය. ඉතින් මේ ඔයාලට පේන්න තියෙන්නේ කූනිස්සෝ. ඉස්සොන්ගේ පැටව්. ඉතින් මේ තියෙන්නේ අපි මේ අල්ලගෙන ආපු කූනිස්සෝ ටික. ඉතින් ඔන්න එහෙනම් අපි ඔයාලට පෙන්වන්නම් ගමේ වැව්වල කූනිස්සෝ කොහොමද අල්ලන්නේ කියලා. ඉතින් අපේ මේ සහෝදරයා ඉන්නවා. ඉතින් මෙයා තමයි අපිට පෙන්වුවේ කූනිස්සෝ අල්ලගෙන ආපු හැටි. මෙයාගෙන් අපි අහුවා ආයි පාරක් අපිට පෙන්වන්න කියලා කූනිස්සෝ කොහොමද හරියට අල්ලන්නේ කියලා. ඔන්න ඉතින් මෙයා ආපහු යන්න ගියා අපිට කූනිස්සෝ අල්ලන්නේ කොහොමද කියලා හරියටම කියලා දෙන්න. එහෙනම් අපි වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර අපි ෆලෝ කරපු නැති අය දැම්ම ෆලෝ කරලා තියාගන්න. ඔන්න මෙහෙම තමයි කූනිස්සෝ අල්ලන්නේ. ඔය ජපන් ජපර වගේ තියෙනවනේ කොළ. ඉතින් ඔය යටට තමයි ඔය අතංගුව ගහන්නේ. පතංගුව ගැහුවම ඕකේ යට ඉන්නවල ලක්ෂ ගණන් කූනිස්සෝ. ඉතින් ඕව ගැහුවම මේක ඇතුළට ඔය කූනිස්සෝ වැටෙනවා. ඔය බලන්න ඔය ගහන විදිය යටින්ම ගහන්න ඕන මේක යටින්. ඒතර මේ ශාකවල ඒ කියන්නේ මේ ගස්වල යට තමයි ඉන්නේ මේ කූනිස්සෝ. ඔයාලට මතකද දන්න මේ ගස් වර්ග අපි මාළු ටැංකිය වල දාලත් ඇති කරා. ඉතින් මේවා සාමාන්‍යයෙන් අපි කියන්නේ ඔක්සිජන් පැල කියලා. සාමාන්‍ය මේ ජලජ පැල හැටි. මේව යට තමයි ලක්ෂ ගණන් කුනිස්සෝ ඉන්නේ. පොඩ්ඩක් ඉන්න මෙයා මේ ගහකුත් අරන් ඒවි අපේ ගහකට. එතකොට අපි බලමු මේවල කොහමද මුන් හැංගිලා ඉන්නේ කියලා. ඔය එන්නේ. ඔයාලට මතකද මේ ගස් එහෙම? අපි පොඩි කාලේ ටැංකිය වල දාලා මේව ලස්සනට හැදුවා. ඔය තියෙන්නේ මේ ගස් ටික ඔක්කොම අයින් කරාම ඔයාලට පේනවා ඇති එහෙම් මෙහෙම් පනිනවා. ඉතින් ඔය ඉන්නේ තනිකරම කූනිස්සෝ. ඉතින් මේවා එහෙම පැනලා එහෙම මේ ෆෑන් එක යටින් ඇතුළට මඩි ඇතුළට වැටෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි කූනිස්සෝ අල්ලන්නේ. දැන් ඔයාලා බලයි ඇයි මෙච්චර කූනිස්සෝ අල්ලන්නේ කියලා. ඉතින් මේ කූනිස්සෝ අල්ලන්නේ වෙනම කොටවත් නෙමෙයි සාමාන්‍යයෙන් මේවා මාළු අල්ලන්න ඇමක් විතරත් අපි පාවිච්චි කරනවා. කියන්නේ කොරලි, වැව් බට්ටෝ ඒ වගේ එක එක වර්ගයේ මාළු අල්ලන්න මේවා බිලි කොක්කට අපි හයි කරනවා. ඉතින් මේවා පණුව වෙනුවට ආදේශකයක් හැටියටත් පාවිච්චි කරනවා. තව මේවා යූස් කරනවා. ඒ කියන්නේ මේවා පාවිච්චි කරනවා කුකුල් කෑම වලට. කුකුල්ලොන්ට කෑමටත් මේ කූනිස්සෝ දෙනවා. ඉතින් මෙයාලා නම් මේ අරන් යන්නේ කුකුල්ලුන්ගේ ආහාර වලට. මේ ඔයාලට පේන තියෙන්නේ කක්කුට්ටෙක්. ඉතින් කකුලුව වර්ගයක් මේවා නම් අතරම ආපහු වැදුනන් පස්සේ තව ටිකක් ලොකු වෙලා ඇද්දින් කියලා. ඒවට විතරක් නෙමෙයි මේවා අපේ ආහාර වලටත් අපි එකතු කරගන්නවා. ඉතින් මේවට ලූණු කොළ දාලා තෙල් දාලා බැදලා ගත්තා නම් টොපේ টොප්. ඉතින් ඔයාලත් කාලා බලලා අපිටත් කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න. මේවා විලා රජ බඩු. අපි ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක්.